ඔය මිනිස්සු පොළොමේ ඉඳලා දවස් ගණන් මහන්සි වෙලා බුදුන් දකින්න ඉන්නවනේ. ඔය මිනිස්සුන්ට ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ අහඹු ලෙස මූණටම මුණ ගැහෙනවා. සංසාරේ බුදුන් සොයාගෙන ගිය අය දලදා වහන්සේ දැක්කා කියලා නෙමෙයි මිනිස්සු කියන්නේ, අපේ බුදුන් දැක්කා. ජීවමාන බුදුන් දැක්කා. බලන්න කකුල් නැති අය රෝදපුටුවෙන් යනවා බුදුන් දකින්න. ওই මිනිසුන්ට නිවන් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නේ නැද්ද ජීවමානව? බුදුන් දකින්න පිනක් ඔය. සමහර අය ආත් නැහැ. ආත් නැතුව යනවා. මම දැක්කා එක්කෙනෙක් ඇස් පේන්නේ නැහැ. එයා කියනවා මගේ ඇස් පේන්නේ නැති වුණාට අපේ බුදුන් අපි වැන්දා. ওই මිනිස්සයාට යම් දවසක දහං ඇස පහළ වෙනවා. දලදා වහන්සේ වඳින්න පෝලිං වල ඉඳලා, ගෙවල් වල වටිනා ඇඳන් වල ඉඳලා, දැන් මහපාරේ පැදුරක් දාගෙන, ඉටිරෙද්දක් දාගෙන නිදා ගන්නවා බුදුන් දකින්න. ගෙවල් වල පිඟන් වල කාපු මිනිස්සු දන්සලින් කෑම පාර්සලින් යැපෙනවා බුදුන් දකින්න. ගෙවල් වල තුන්වරු ඇඟ හොදා සෙන්ට් පවුඩර් ගාගෙන හිටපු මිනිස්සු යාන්තම් මූණකට හොදාගෙන ඇඳුමක් මාරු කරගෙන පාරේ පේමන්ට් එකේ ඉන්නවා බුදුන් දකින්න. එක දවසක්ද දෙකක්ද මේ පින්වතුන්ට ඔය පිනම අමා මහ නිවන් දකින්න හේතු වෙනවා. මේ හේතුව බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කාමයේ අතාරිනවා. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් දලදා වහන්සේ වෙනුවෙන් ගෙවල් වල විඳින කාමයේ අතෑරියා කියන්නේ, ඔබ ජීවමානව බුදුන් දැක්කොත් ඔබ ගෙවල් අතාරින්නේ නැත්තේ කොහොමද? එක දලදා වහන්සේ වෙනුවෙන් මෙච්චර කැපවීමක් කළා. ඒ නිසා සාදුකාර දිදි ඔය ඉන්න ගමන නම් මට නම් හිතා ගන්න බෑ. මට හිතෙනවා දලදා වහන්සේ කොයි තරම්නම් ප්‍රාතිහාර්ය පානවද අද. මේ මිනිසුන්ගේ හිත පරිවර්තනය කරනවා. මිනිස්සු සමගි කරනවා. මිනිස්සු එක අරමුණක රඳවනවා. මෙච්චර දවස් දෙක තුන අපි බුදුන් සීකර කර ඉඳලා නැහැ. ඒ වුණාට පොළොමේ ඉන්න මොහොතක් ගානේ දලදා වහන්සේ ගැනම රැව් දෙනවා කනේ සිතේ ගතේ.